ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. ඉතින් මොකද්ද වෙන්නේ? මේ වීඩියෝ එකෙන් වෙන්නේ මේ සබ්ජෙක්ට් එක නෑ. පළවෙනි පත්‍යයක දෙවෙනි පත්‍යයක කියලා තියෙනවා. මේ පළවෙනි පත්‍යයෙන් ලකුණු 100ක් දෙනවා, දෙවෙනි පත්‍යයෙන් ලකුණු 100ක් දෙනවා. මේ 100මුයි මේ 100මුයි දෙකට එකතු කරලා 200න් තමයි 100ට හදලා දෙන්නේ. දෙකෙන් බෙදලා 100ට හදලා දෙනවා. හරිද? 100ට හදලා දෙනවා. එතකොට මේ 100 තුල අන්තර්ගත වෙනවා මේ 100 දෙවෙනි පත්‍යයේ ලකුණු 100 හැදිලා තියෙන්නේ පස්ස පත්‍යයේ හැදිලා තියෙන්නේ පාර්ට් A සහ පාර්ට් B කියලා කොටස් දෙකකින්. එතකොට පාර්ට් A වල නිතර අහන මේ ටයිප් වර්ග 6ක් තියෙනවා. එතකොට පාඨ්‍යගත වට්ටම් වලින් ගානක් තියෙනවා, ප්‍රස්තාව වලින් ගානක් තියෙනවා, වර්ගඵලයේ වර්ගජ සමීකරණ වලින් ගානක් තියෙනවා, ත්‍රිකෝණමිතියෙන් තියෙනවා, සමගාමී සමීකරණයක් තියෙනවා, සමාන මධ්‍යස්ථ මධ්‍යන්‍යයක් තියෙනවා. ඔන්න ඔය විදිහට ගණන් වර්ග 6ක් තමයි පාර්ට් A වලින් හැදෙන්නේ. අවුරුදු කීපයක් අධ්‍යයනය කරාම වර්ග 6ක්. එතකොට මේ වීඩියෝ 10 තුලින් කරන්නේ වීඩියෝ 10ක් තියෙනවා මේ ගණන් 6යි මේ ගණන් 6යි ඔක්කොම 12න් 10ක් මේ වීඩියෝ 10න් කවර් කරනවා. මේ වීඩියෝ 12න් 10ක් කවර් කරනවා. මේ වීඩියෝ 10 බැලුවා කියන්නේ ඔයාට මෙතනින් ගණන් 10ක් පුළුවන් කියලා කියන්නේ ඔයාට මේ දෙවෙනි පත්‍රයේ සම්පූර්ණයෙන්ම දුන්නා. ලකුණු 100ක් පුළුවන්. මේ වීඩියෝ 10 තුල අන්තර්ගත නොවෙන්නේ මේ මාත මධ්‍යස්ථ මධ්‍යයන් කියන කොටසයි මුත ජාන්ති කියන කොටසයි. පළවෙනි වීඩියෝ එකේ විදිහට අපි යනවා අද සමගාමී සමීකරණ. එතකොට පළවෙනි කියන විදිහට නම් පළවෙනි වීඩියෝ එක වෙද්දී සමගාමී සමීකරණ ගන්න ඔයාලට පුළුවන් වෙලා තියෙනවා. සමගාමී සමීකරණ කියන ගන්න ඔයාලට පුළුවන් වුණා. මේ දෙක ඉවරලා බලමු. එතකොට අපි යනවා සමගාමී සමීකරණ කියලා ගන්න. එතකොට සමගාමී සමීකරණයක් කියලා කියන්නේ දැන් අහනවා කවුරුහරි. සමගාමී සමීකරණය කියන්නේ නොදන්න පද දෙකක් තියෙනවා. එහෙනම් මෙතන නොදන්න පද දෙකක් තියෙනවා. x දන්නෙත් නෑ y දන්නෙත් නෑ. ඒ දෙන්නා ගැලපෙච්ච සමීකරණ දෙකක් තියෙනවා. ඔන්න 2x = 3y = 14යි. ඔන්න පළවෙනි සමීකරණයක් එක සමීකරණයක්. ඒ දෙන්නම ගැලපෙච්ච x ධන y. මෙයා x ධන y = 5යි. ඔන්න දෙවන සමීකරණය. ඔය නොදන්න පද දෙකක් තියෙන සමීකරණ දෙකක් තියෙනවා නම් ඒ දෙන්නා විසඳලා මෙයා හොයන්නත් පුළුවන් මේ නොදන්න පද දෙක හොයන්න පුළුවන්. x හොයන්න පුළුවන් y හොයන්න පුළුවන්. ඕක තමයි සමගාමී සමීකරණයක් විසඳනවා කියන එකෙන් කරන්නේ. එතකොට මේ සමගාමී සමීකරණයක් විසඳනවා කියන එකට බහින්න නම් ඊට කලින් දැනගෙන ඉන්න ඕනේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද? එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද? කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ දෙකේ සහ තුනේ කුඩා පොදු ගුණාකාරය කියලා කියමුකෝ. දෙකේ සහ තුනේ කුඩා පොදු ගුණාකාරය. එහෙනම් දෙකේ සහ කුඩා පොදු ගුණාකාරය දෙකේ සහ තුනේ කුඩා පොදු ගුණාකාරය කියන එක හෙව්වා. හොයාගත්ත කියමුකෝ. දෙකේ සහ තුනේ කුඩා පොදු ගුණාකාරය. ඌව දෙකෙනුත් බෙදෙන්න ඕන. දෙකෙන් බෙදේ තුනෙන් බෙදේ. දෙකෙන් සහ තුනෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි කුඩාම සංඛ්‍යාව. දෙකෙනුත් බෙදෙන තුනෙනුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි දෙකේ සහ තුනේ කුඩාම පොදු ගුණාකාරය කියලා කියන්නේ. කුඩාම පොදු ගුණාකාරය කියලා කියන්නේ දැන් 5 සහ 10 කියමුකෝ. එහෙනම් 5නුත් බෙදෙන්න ඕනේ 10නුත් බෙදෙන්න ඕනේ. 5නුත් බෙදෙන්න ඕනේ 10නුත් බෙදෙන්න ඕනේ. ඒක කුඩාම එක වෙන්න ඕනේ. ඒක තමයි කුඩාම පොදු ගුණාකාරය කියන්නේ. කොහොම කුඩාම පොදු ගුණාකාරය කියන්නේ ඕක. එතකොට කුඩාම පොදු ගුණාකාරය හොයන සිස්ටම් එකක් තියෙනවා. දැන් දෙකේ සහ තුනේ කුඩාම පොදු ගුණාකාරය හොයනවා කියන්නේ දෙකේ සහ තුනේ කුඩාම පොදු ගුණාකාරය කියන හොයන සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහෙන් ලියාගත්තා. හරිද? ඔන්න ඔය විදිහෙන් ලියාගත්තා. එහෙනම් පෙත්තමක සාධකයෙන් බෙදාගෙන. පෙත්තමක සාධකයක් කියන්නේ මොකද්ද? සාධක දෙකක් විතරයි තියෙන්නේ. පෙත්තමක සාධක සාමාන්‍ය මේ ටික දැනගත්තම ඇති. පෙත්තමක සාධක. එතකොට 2 3 5 7 කියන කෙනක් දැනගත්තම ඇති. ඔන්න දෙකෙන් බෙදාගෙන යනවා. එහෙනම් 2යි 3. ඊට පස්සේ මේ 1 කියන ස්ටෙප් එක මෙයා ඇවිල්ලා විතරයි මෙයා 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා 1 කියන මෙන්න මේ ස්ටෙප් එකට 1.1 1 කියන අවස්ථාවට ආවා කියලා කියන්නේ එහෙනම් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය දෙකේ සහ තුනේ ගුණ කුඩා පොදු කියලා කියන්නේ මේකයි ගුණ කරාම දෙවරක් 3 එහෙනම් 6යි. කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ ඕක. දැන්
18කම 15 කුඩා පොදු ගුණාකාරය හොයනවා කියනකොට ඔන්න දෙකෙන් බෙදාගෙන ගියා. එකටම දෙකෙන්. එහෙනම් 9. මේක බෙදෙන්නේ නෑ දෙකෙන්. එහෙනම් මේ ඊළඟට 3ෙන් බෙදාගෙන ගියා. ආය දෙකෙන් බෙදෙන්නේ නෑනේ. එහෙනම් 3ෙන් බෙදාගෙන ගියා. එහෙනම් 3යි, එහෙනම් 5යි. ඊට පස්සේ තව 3ක් තියෙනවා. මෙයා 3ෙන් බෙදෙනවා. ඔන්න 1යි, එහෙනම් 5යි. එහෙනම් ඊළඟට බෙදෙන්නේ 1 එකම ආවිල්ලානේ. එහෙනම් 5. 1යි 1යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ මෙන්න මේ සෙට් එකේ ගුණිත 2 3 3 5. දෙවරක් 3 6යි 6වරක් 3 18යි 18වරක් 5 කියලා කියන්නේ 90. එහෙනම් 18කම 15 කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ 90ට. ඒ කියලා කියන්නේ 90 කියන කෙනා දෙකිනුත් 18නුත් බෙදනවා 18නුත් බෙදනවා 15නුත් බෙදනවා. අන්න ඒක තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. එතකොට සමගාමීය සමීකරණ සාමාන්‍යයෙන් මේ එන වර්ග තුනක් තියෙනවා. සමගාමීය සමීකරණ දෙකේ වර්ග දකින්න පුළුවන් ලක්ෂණ අනුව වර්ග තුනක් තියෙනවා. එතකොට දැන් මේකේ ලක්ෂණ තුනක් තියෙනවා. මෙයාලගේ සංගුණක එක්සල සංගුණක වෙනම ගමු. එක්සල සංගුණකයි වයවල සංගුණකයි. මෙතන එක්සල සංගුණකේ මෙන්න මේ ඉලක්කම දෙක තියෙනවා. ආයේ මේකේ දෙවන සමීකරණයේ තියෙනවා මෙතනත් දෙක තියෙනවා. එහෙනම් 2යි 2යි තමයි තියෙන්නේ. එහෙනම් මෙතන 3යි මෙන්න 5යි. එක්සල වයවල. මෙතන එක්සලයි වයවලයි ගත්තට පස්සේ 2යි 6යි. මේක 3යි 5යි. එහෙනම් මේක එක්සලයි වයවලයි 2යි 3යි. 3යි 8යි. එහෙනම් ඔන්න මේ පැත්තේ මේ වර්ගය ගත්තට පස්සේ එක්සල හෝ වයවල අපි බලපු ගමන්ම එකම එකක් තියෙනවා. මෙතන දැන් x 2x තියෙනවනේ. මෙතනත් 2x තියෙනවා. එහෙනම් එක්සල තියෙනවා දෙක බලපු ගමන්ම එකම ඉලක්කමක් තියෙනවා. මේක එකම ඉලක්කමක් තියෙනවා. දෙවෙනි වර්ගයේ තමයි බලපු ගමන්ම එකම ඉලක්කමක් පේන්නේ නැහැ. බලපු ගමන්ම 2යි 6යි තියෙන්නේ x වල නම් y වල නම් 3යි 5යි තියෙන්නේ. බලපු ගමන්ම පේන්නේ නැහැ. x වල පේන්නේ නැහැ, y වල පේන්නේ නැහැ. එකක x වල හරි y වල හරි දෙකෙන් එකක තියෙනවා නම් ගොඩ. දෙකෙන් එකක තියෙනවනේ හරි. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයේදී පේන්නේ නැහැ. ඒ වුණාට ඒ x වල ගත්තොත් එහෙම මේ තියෙන්නේ 2යි 6යි. 2යි 6යි. මෙයාගේ 3ෙන් වැඩි කරා නම් මෙයාව හදා ගන්න පුළුවන්. එහෙනම් එකම සංඛ්‍යාවකට ගේන්න පුළුවන්. 6ටම ගේන්න පුළුවන්. එතකොට 3ෙන් වැඩි කරාට පස්සේ 6 හදා ගන්න පුළුවන්. දෙවෙනි ටයිප් එක තමයි පේන්නේ නෑ. ඒ වුණාට යම්කිසි සංඛ්‍යාවකින් ගුණ කරෝතින් එයාව හදා ගන්න පුළුවන්. දැන් දෙකනේ තියෙන්නේ. 3ෙන් ගුණ කරොත් එහෙම 6 හදා ගන්න පුළුවන්. ඕක තමයි දෙවෙනි ටයිප් එක. තුන්වෙනි ටයිප් එක බැලුවට පස්සේ එහෙම එකක් පේන්නේ. x වල ගත්තොත් 2යි 3යි. y වල සංගුණ ගත්තට පස්සේ 3යි 8යි. එහෙම හදා ගන්නත් බෑ. පේන්නෙත් නෑ, හදා ගන්නත් බෑ. දෙක යම්කිසි සංඛ්‍යාවක් ගුණ කරලා 3 හදා ගන්නත් බෑ. 3 යම්කිසි සංඛ්‍යාවක් ගුණ කරලා 2 හදා ගන්නත් බෑ. උන තුන්වෙනි ටයිප් එක තමයි පේන්නෙත් නෑ, හදා ගන්නත් බෑ. අන්න ඒකට තමයි උවමනා වෙන්නේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ. කුඩා පොදු ගුණාකාරයේ උවමනා වෙන්නේ ඔන්න තුන්වෙනි වර්ගයට තමයි. එහෙනම් අපි යනවා සමගාමී සමීකරණ වර්ග තුනෙන් පළවෙනි වර්ගයේ සමීකරණය හදන්න. ඕන සමීකරණ දෙක ලියා ගන්නවා. එක ළඟින් 2x ධන 3y සමානයි 13. ඒක පළවෙනි සමීකරණය කියලා ගන්නවා. 2x ධන 5y සමානයි 19. එක ළඟින් ලියාගත්ත සමීකරණ දෙක 1යි 2යි කියලා මොකක් හරි කියලා මම කරගත්තා. එතකොට දැන් අපි මේක අඳුනගත්තේ දැකපු ගමන් 2x x වල සංගුණකයේ y වල සංගුණකයේ සමාන එකක් තියෙනවා. දැන් මේකේ 2x තියෙනවා, මේකේ 2x තියෙනවා. ඒකයි තමයි අඳුනගත්තේ පළවෙනි වර්ගය කියලා. එහෙනම් 2x තියෙනවා. මෙන්න මේකගේ 2x වල සංගුණකයේ ධන 2x නේ තියෙන්නේ. මේකගේ තියෙන්නේ ධන 2x. එතකොට මෙයාගේ දෙන්නගේ ලකුණ මෙයක් ධන දෙන්නගේ ලකුණු සමාන නම් ඒ සමීකරණ දෙක අඩු කරනවා. දෙන්නගේ ලකුණු අසමාන නම් එතකොට ඍණ 2x ධන 2x කියලා තිබ්බොත් අසමානයි. මෙතන ඍණ තියෙන්නේ, මෙතන ධන තියෙන්නේ. ඒ වුණාට 2x කියලා තියෙනවා. මෙතන ඍණ තියෙන්නේ, මෙතන ධන තියෙන්නේ. දෙන්නගේ ලකුණ අසමාන නම් එකතු කරනවා. දෙන්නගේ ලකුණ සමාන නම් අඩු කරනවා. දෙන්නගේ ලකුණ අසමාන නම් එකතු කරනවා. එතකොට මෙතන දැන් දෙන්නගේ ලකුණ සමාන නම් මෙතන ධනයි තියෙන්නේ, මෙතන ධනයි තියෙන්නේ.
හරිද? මෙතන ධන තියෙන්නේ මෙතන ධන තියෙන්නේ. එහෙනම් මේ දෙන්න එකතු කරනවා. මේ පැත්තෙන් ලියනවා. මේ දෙන්න එකතු කරනවා. එතකොට මේ දෙන්නගේ ලකුණු සමාන නම් අඩු කරනවා. එතකොට පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්නත් පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරන්නත් පුළුවන්. මම මෙතන දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. එතකොට 2x ධන 5y මේ පැත්ත. එහෙනම් මෙයාගේ මේ පැත්තදී අඩු කරලා 2x ධන 3y සමානයි 19 ඍණ මෙයාගේ මේ පැත්තෙන් මෙයාගේ මේ පැත්ත අඩු කරනවා 13. එහෙනම් ආරං සුළු කරලා ලියා ගන්නවා ධන ඍණ 2x ධන ඍණ 3y සමානයි 19න් 13ක් කියලාගෙන 6යි. දැන් මෙතන ධන 2x x සංගුණ සුළු කරනවා ධන 2x 2x කියන කැපිලා යනවා. එතකොට 5y ගේ ඍණ 3y කියන්නේ 2y. එහෙනම් y සමානයි 6 බෙදීම 2 කියලා කියන්නේ 3යි. y වෙනුවට සංඛ්‍යාවක් එනවා. y සමානයි 3යි කියලා එනවා. හරිද? ඕක ගිහිල්ලා ඔය ආපු සංඛ්‍යාව ගිහිල්ලා පළවෙනි සමීකරණයට හෝ දෙවෙනි සමීකරණයට ආදේශ කරලා ගන්න පුළුවන් x වල. එතකොට ඕක එකකින් ආදේශයෙන් මේක ගිහිල්ලා එකකින් ආදේශයෙන් 2x ධන 3y සමානයි 13යි. 2x ධන 3y වෙනුවට දාන්න පුළුවන් 3 සමානයි 13යි. 2x ධන 9 සමානයි 13යි. 2x සමානයි 13 ඍණ 9ක් කියන්නේ පැත්තේ මාක්සි 4යි x සමානයි 2යි. ඔන්න x වලට සංඛ්‍යාවක් ගත්තා y වලට අගයක් ගත්තා. පළවෙනි ආකාරයේ සමීකරණය විසඳුවා. ඔය විදිහට තමයි විසඳන්නේ. දෙන්නගේ ලකුණ සමාන නම් අඩු කෙරේ දෙන්නගේ ලකුණ අසමාන නම් එකතු කරේ. පළවෙනි සමීකරණය දෙකපු ගමන් ඉන්නවා මොකෙක් හරි සමාන දෙන්නේ 2x y වෙන්නත් පුළුවන් 2y නම් 2y තියෙනවා. ඒ දෙන්නගේ ලකුණ බැලුවා. ලකුණ දෙන්නගේ ලකුණ සමාන නම් අඩු කරනවා දෙන්නගේ ලකුණ අසමාන නම් එකතු කරනවා. ඊට පස්සේ ඔක එකෙක් හොයාගත්තා. ඒ එක පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට දාලා ආදේශ කරලා ගත්තා. දැන් අපි පළවෙනි ආකාරයේ සමීකරණ ඉස්සෙල්ලා ඉවරයි. දැන් අපි යනවා දෙවෙනි ආකාරයේ සමීකරණ. සමීකරණ දෙක ලියා ගන්නවා 2x ධන 3y සමානයි 13යි. පළවෙනි සමීකරණය කියලා නම් කරගත්තා. 6x ධන 5y සමානයි 27යි. දෙවෙනි සමීකරණය කියලා ලියාගත්තා. එතකොට දැන් මේ සමීකරණ දෙවෙනි වර්ගයේ කියලා අපි දැනගන්නේ කොහොමද? මේ බලපු ගමන් පේන්නේ නැහැ. 2x කියන එක එහෙම අපිට පේන්නේ නැහැ. 2x නම් 2x නේ 6x නම් 6x නේ y වලත් එහෙම නැහැ. ඒ වුණාට 2x කියන 6x කරගන්න පුළුවන් නේ අපිට 3ෙන් වැඩි කරගත්තා නම් එහෙනම් පළවෙනි සමීකරණය 3ෙන් වැඩි කරනවා. එහෙනම් 6x 3y කියන 9y සමානයි 3ෙන් වැඩි කරා 39යි. ඕක නම් කරගන්නවා තුන්වෙනි සමීකරණය කියලා. එතකොට දැන් අපි හදාගත්ත එකන 6x කියන කෙනා දැන් මෙතන හදාගෙන තියෙනවා. ඔන්න 6x කියන කෙනා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන 6x කියන කෙනා තියෙනවා. දැන් මුන් දෙන්නගේ ලකුණ බලන්න. දැන් මෙතන ධන 6x තියෙන්නේ. මෙතන තියෙන්නේ ධන 6x. එහෙනම් දෙන්නගේ ලකුණ සමාන නම් අඩු කරනවා. අසමාන නම් එකතු කරනවා. ඍණ 6x ධන 6x කියනකොට අඩු දෙන්නගේ ලකුණ අසමාන නම් එකතු කරා. එහෙනම් මෙතන දැන් කරන්න තියෙන්නේ මේකයි අඩු කරා නම් මේ දෙක දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය අඩු කරා හෝ තුන්වෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරා නම් හරි. මම මෙතන තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කර ගන්නවා. මොකක් හරි කරාම ඕන එකක් කරාම හරි. තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. 6x ධන 9y ඍණ 6x ධන 5y සමානයි 39 ඍණ 27. ඍණ 6x ඍණ 5y සමාන 39න් 27ක් කියලා කියන්නේ 12යි. එහෙනම් ධන 6x ඍණ 6x කැපිලා යනවා. ධන 9y ඍණ 5y කියලා කියන්නේ 4y සමානයි 12යි. y සමානයි එහෙනම් 3යි. එහෙනම් මූව ගෙනහිල්ලා මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය කියලා තුනක්ම තියෙනවා. ඔය තුنين ඕනම එකක ආදේශයෙන් එහෙනම් මම මේකගේ ආදේශ කරගන්නවා. පළවෙනි ආදේශයෙන්
පළවෙනි ආදේශයෙන් 2x ධන 3y සමානයි 13යි 2x ධන 3y y වෙනුවට 3 දැම්මා 13යි 2x ධන 9 සමානයි 13යි x සමානයි 4යි x සමානයි 2යි. පළවෙනි සමීකරණයෙන් දෙවන සමීකරණ ඕනම එක ආදේශයෙන් මෙහෙම ගියා සුළු කරගත්තා x හොයා ගන්නත් පුළුවන් y හොයා ගන්නත් පුළුවන්. දෙවනි වර්ගයේ සමීකරණ යුගලය අපි දැක්කට පස්සේ අඳුනගන්නේ පේන්න කෙනෙක් නෑ. ඒ වුණාට හදා ගන්න කෙනෙක් පුළුවන්. මෙයාව හදා ගන්න පුළුවන් මෙයා තුනෙන් වැඩි කරලා. මෙයාව හදා ගන්න පුළුවන් මෙයාව තුනෙන් වැඩි කරලා. එහෙනම් දැන් හදාගත්ත එකාගේ 6x 6x තියෙනවා. උගේ ලකුණු බැලුවා දෙන්න සමාන නම් අඩු කරා. දෙන්නගේ ලකුණු අසමාන නම් එකතු කරා. සමීකරණ දෙක ලියාගත්තා. තුන්වෙනි සමීකරණයක් හදාගත්තා. ඒ සමීකරණ දෙක එකතු කරා හෝ අඩු කරා එකෙක් ගත්තා. එකෙක් ගත්තට පස්සේ මේ ඕනම සමීකරණයක ආදේශ කරා ගත්තා. එහෙනම් අපි දෙවෙනි ආකාරයේ සමීකරණ වර්ගයක් හදා ගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ආකාරයේ සමීකරණ වර්ගය දැන් විසඳන විදිය ලියන්න. සමීකරණ දෙක ලියාගත්ත එක ළඟින් 2x ධන 3y සමානයි 13යි. පළවෙනි සමීකරණය කියලා ලියාගත්තා 3x ධන 8y සමානයි 30යි. දෙවෙනි ආකාරයේ සමීකරණය කියලා ලියාගත්තා. එහෙනම් දෙවෙනි ආකාරයේ සමීකරණ වර්ගයක් දැන් හදා ගන්න ඕනේ. තුන්වෙනි ආකාරයේ සමීකරණ වර්ග දෙක විසඳන විදිය හොයාගන්න යන්න. සමීකරණ දෙක ලියාගත්තා. එකලඟින් මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය ලියාගත්තා. දැන් මෙයා අඳුර ගන්න තියෙන ක්‍රමය තමයි මෙයාගේ අපිට x වල සංගුණකයක් සමාන විදියට නෑ y වල සංගුණකයක් සමාන විදියට නෑ. මෙයාගේ මෙයා හදා ගන්නත් බෑ මෙයාගේ මෙයා හදා ගන්නත් බෑ. එහෙනම් අපිට කුඩා පොදු ගුණාකාරය කියන කෙනා අපිට අවශ්‍ය වෙනවා මේ සංගුණක දෙක සසඳනවා. මෙතන තියෙන 2 සහ 3 නේ 2 සහ 3 කුඩා පොදු ගුණාකාරය හෙව්වට පස්සේ අපිට එනවා කුඩා පොදු ගුණාකාරය කියන කෙනා 6යි. කලින් ආවනේ 2 සහ 3 දෙකෙනුත් බෙදෙන තුනෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. ඒක තමයි 6යි. එහෙනම් 6 තමයි. මෙතන තියෙන 2x කියන කෙනාව මෙතන තියෙන 2x කියන කෙනාව සසඳලා ගත්තේ x වල කට්ටියෙන් හදලා ගත්තේ. එහෙනම් 2 කියන එක්කිනාව අපිට හදා ගන්න පුළුවන් 3න් වැඩි කරලා. 2 කියන කෙනාව 3න් වැඩි කරලා හදා ගන්න පුළුවන් 6 කියන කෙනාව. එහෙනම් පළවෙනි සමීකරණය 3න් වැඩි කරනවා. 6x ධන 9y සමානයි 39යි ඔන්න තුන්වෙනි සමීකරණය. එහෙනම් මෙයාව 6x න් හදා ගන්න පුළුවන්. මෙයාව 2කින් වැඩි කරා. එහෙනම් දෙවන සමීකරණය 2කින් වැඩි කරලා ලියා ගන්නවා 6x ධන 16y සමානයි 60යි. ඔන්න හතරවෙනි සමීකරණය. දැන් අපිට ඉන්නවා මෙන්න මේ වගේ 6x එකම එක්කෙනෙක් ඉන්නවා. ඔන්න සමීකරණ දෙක හදාගත්තා ඒ විදිහට 6x ඔන්න පළවෙනි ආකාරයේ සමීකරණ දෙකක් විදිහට තමයි දැන් අපි මේක දකින්නේ. එහෙනම් සමීකරණ දෙක දෙන්නගේ ලකුණු සැලකුවා සමාන නම් අඩු කරා අසමාන නම් එකතු කරා. මේ දෙන්නගේ ලකුණු සමානයි. මෙතන තියෙන්නේ ධන 6x මෙතන තියෙන්නේ ධන 6x. එහෙනම් මේ දෙන්නගේ ලකුණ සමානයි. එහෙනම් අඩු කරනවා. මෙයාගේ මෙයා අඩු කරන්න පුළුවන් මෙයාගේ මෙයා අඩු කරන්න පුළුවන්. මම මෙයාගේ මෙයා අඩු කරනවා. 4 ඍණ 3 6x ධන 16y මේ පැත්ත 60 ඍණ 39 එතකොට ධන 6x ඍණ 6x කියන 16න් 9ක් කියලා කියන්නේ 7y සමානයි 21යි y සමානයි 3යි. එහෙනම් මේකව ගිහිල්ලා පළවෙනි සමීකරණය දෙවන සමීකරණය තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණය කියන ඕන එක ආදේශ කරලා අපිට මෙයා හොයා ගන්න පුළුවන් x හොයා ගන්න පුළුවන්. මම හොයා ගන්නවා මේ පළවෙනි සමීකරණය. දෙකෙන් ආදේශය 2x ධන 3y සමානයි 13යි 2x ධන 3y වෙනුවට 3 දැම්මා 13යි 2x සමානයි 13 9 එහා පැත්තේ ඉතව එන්න මේ 13 9 කියන්නේ 4යි x සමානයි 2යි. එහෙනම් x හොයා ගන්න පුළුවන් y හොයා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි සමීකරණ වර්ගයේ ගාන හදන්න පුළුවන් දෙවන ආකාරයේ සමීකරණ වර්ගයෙන් හදන්න පුළුවන් තුන්වෙනි ආකාරයේ සමීකරණ වර්ගයෙන් හදන්න පුළුවන්.
එතකොට සමගාමී සමීකරණ විසඳන්න පුළුවන්. තුන්වන සමගාමී සමීකරණ වල විසඳන්න තමයි අවශ්‍ය වෙන්නේ කුඩා පොදු ගුණාකාරය කියන. කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන් කියලා කියන්නේ පළවෙනි ආකාරයෙන් ආවත් දෙවෙනි ආකාරයෙන් ආවත් තුන්වෙනි ආකාරයෙන් ආවත් සමගාමී සමීකරණ වල විසඳ ගන්න පුළුවන්. දැන් ඔයාලට සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද? සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද? සමගාමී සමීකරණ වර්ගාකාර තුනකින් තියෙනවා. ඒ තුන් වර්ගයකින් මොකක් ආවත් විසඳන්න පුළුවන්. තුන් වර්ගයකින් මොකක් ආවත් විසඳන්න පුළුවන්. එතකොට exam එකේ තියෙන paper එක exam paper එකේ එතකොට exam paper එකේ ඔයාලට දෙන්නේ කතාවක්. ඔය කතාවෙන් තමයි සමීකරණ දෙක හොයාගන්නේ. සමීකරණ දෙක හදාගන්න ඕනේ කතන්දරේ ගලපලා. කතන්දරේ ගලපලා සමීකරණ දෙක හොයාගන්න සාමාන්‍ය කට්ටියට මේ ගණන් හදලා පුරුද්දක් තියෙනවා කියලා ඕක කියපු සැනින් ගණන් හදාගන්න පුළුවන්. සමීකරණ දෙක හදාගන්න පුළුවන්. සමහර අය ඉන්නවා මේ කියන සමගාමී සමීකරණ කියන ගාන අද තමයි අහලා. සමහර අය ඉන්නවා සමගාමී සමීකරණ කියන ගාන දැන් එනවා. ඒ කට්ටිය දන්නෙත් නෑ, ක්‍රමයක් දන්නෙත් නෑ, හදලත් නෑ. එන්නේ ඒ කට්ටියට මම දෙනවා ගමුදේද. කියන්නේ ගමුදේද. ඒකට මේ 2024 25 ඔ ලෙවල් එකේ මේ ගාන. දැන් සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් රස කැලි වලින් සංග්‍රහ කිරීම සඳහා කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී. කුඩා පිඟන් ඇසුරුම මිල 150ක්ද ලොකු පිඟන් ඇසුරුම මිල රුපියල් 120ක්ද විය. මිලට ගන්නා ලද මුළු පිඟන් සංඛ්‍යාව 200ක්ද එම පිඟන් සඳහා මුළු වියදම රුපියල් 3720ක්ද විය. ඒකටම ඔයා මේ ගාන යාවන්න. කියවගෙන තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මොකක්ද ඔන්න පිඟන් සීන්නයක් කියනවා. ඒක ලකුණු කරගන්න. සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් ඇසකගෙන සංග්‍රහ කිරීම සඳහා කුඩා පිඟන් 10 බැගින් වූ කුඩා පිඟන් 10 බැගින් වූ කුඩා පිඟන් එකක 10යි ඉඳින් විශාල මේක ඇසුරුමක් කුඩා පිඟන් එකක ඇසුරුමක 10යි කියන්නේ මේකක් වෙනවලු 150ක්. උඩ විශාල පිඟන් 5යි තියෙන්නේ ඇසුරුමක මේකක් වෙනවලු 120ක්. මේකත් 150යි මේකත් 120යි. කුඩා පිඟන් එකක 10ක් තියෙනවා. එකක 10ක් තියෙනවා. විශාල පිඟන් එකක 5ක් තියෙනවා. මේකක් 150යි මේකක් 120යි. හරිද? එතකොට කුඩා පිඟන් ඇසුරුමක වෙල 150ක්ද ලොකු පිඟන් ඇසුරුමක වෙල 120ක්ද විය. හරි ඒක දාගත්තා. මුළු පිඟන් සංඛ්‍යාව 200යි. මිලට ගන්නා ලද මුළු පිඟන් සංඛ්‍යාව 200යි. ඔතනින් තමයි කතන්දරේ ගලපගන්නේ. එතකොට මම කියනවා මුළු පිඟන් 200. මේ මුළු පිඟන් කියන කෙනා තුර කතන්දරේ මුළු පිඟන් සංඛ්‍යාව සහ මුළු වියදම 3720යි. ඊට පස්සේ කියනවා මිලටගත් ඒ කට්ටිය දෙනවා. කතන්දරයේ කිව්වා ඒ කට්ටිය දෙනවා. මිලටගත් කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව xද ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාව yද ලෙසගෙන සමගාමී සමීකරණයක් යුගලයක් ගොඩනගා ඒ භාවිත දෙමින් මිලට ගන්නා ලද කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. එතකොට ඒ කට්ටිය ගන්න කියලා කියනවා මෙතන. කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x කියලා. විශාල පිඟන් y කියලා ගන්න කියනවා. එතකොට මේ සමීකරණ යුගලය ගොඩනගා ගන්නේ නොදන්න පද දෙකයි මේ දෙන්න ගැලපෙන්න. මේක සහ මේක ගැලපෙන්න තමයි අපි මේ සමීකරණ යුගලය හදාගන්නේ. දීලා තියෙන මුළු පිඟන් 200යි මුළු වියදම් 3720යි. මුළු පිඟන් කියන කතන්දරේ කුඩා පිඟුනුයි විශාල පිඟුනුයි තමයි තියෙන්නේ.
එතකොට මුළු පිඟන් 200යි. මුළු පිඟන් කියන කෙනාගේ වර්ග දෙකයි. මේක හැදිලා තියෙන්නේ වර්ග දෙක තියෙන්නේ. එහෙනම් වර්ග දෙක මොකද්ද? කුඩා පිඟන්. කුඩා පිඟන් ගණන සහ විශාල පිඟන් ගණන. ඔය දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. හරිද? ඔය දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට කුඩා පිඟන් ගණන කොච්චරද? කුඩා පිඟන් ගත්ත ඇසුරුම් සංඛ්‍යාව x. එකක තියෙනවලු 10ක්. එහෙනම් කුඩා පිඟන් ගත්ත ගණන ඇසුරුම් සංඛ්‍යාව x ලෝ කුඩා පිඟන් ගණන 10 එකක තියෙනවලු 10ද? එහෙනම් කුඩා පිඟන් අරගෙන තියෙනවා 10යි x. තරන්දරේ තේරෙනවද මේක? උන 10යි. හරිද? විශාල පිඟන් ගණන ගත්ත අරගෙන තියෙනවලු y ඇසුරුම් සංඛ්‍යා ප්‍රමාණය. ඇසුරුම් සංඛ්‍යා ප්‍රමාණයක් y ප්‍රමාණයක් අරන් තියෙනවා. එක ඇසුරුමක 5ක් තියෙනවා. එහෙනම් විශාල ඔක්කොම අරන් තියෙන විශාල පිඟන් ගණන 5ක් y. එහෙනම් 10යි x මේ කුඩා පිඟන් ගණනේ විශාල පිඟන් ගණනේ එකතුව මුළු පිඟන් ගණනේ කියලා කියන්නේ. විශාල පිඟන් ගණනේ සහ කුඩා පිඟන් ගණනේ විශාල පිඟන් ගණනේ එකතුව කියන්නේ 10යි x ධන 5යි y. මේකයි මේක එකතු කරාට පස්සේ මේක එනවා. ඔන්න එක සමීකරණයක් අරගෙන ඉවරයි. එතකොට එක සමීකරණයක් අරගෙන ඉවරයි. ඒකට මුළු වියදම කියන කෙනා කුඩා වර්ග දෙකයිනේ. කුඩා පිඟන් වියදම විශාල පිඟන් වියදම. වර්ග දෙක. එතකොට කුඩා පිඟන් වලට ගියපු කුඩා මෙන්න මෙතන බලන්න. කුඩා පිඟන් වලට ගියපු වියදම. කුඩා පිඟන් ඇසුරුම් x ප්‍රමාණයක් ගත්තා. එකක් 150යි. එතකොට ගිහිල්ලා තියෙනවා කුඩා පිඟන් වලටම ගිහිල්ලා තියෙනවා 150යි x. විශාල පිඟන් වලට ගියපු වියදම. විශාල පිඟන් ඇසුරුම් සංඛ්‍යාව අරන් තියෙනවා y. විශාල පිඟන් ඇසුරුම් සංඛ්‍යාව y ප්‍රමාණයක් අරන් තියෙන ඇසුරුම්. එක ඇසුරුමක් 120යි. එහෙනම් විශාල පිඟන් සඳහා ගියපු වියදම 120යි y. එහෙනම් මුළු වියදම කියලා කියන්නේ කුඩා පිඟන් වියදම සහ විශාල පිඟන් දෙකේ එකතුව. ඔන්න දෙවන සමීකරණයක් අපි මම මෙතනින් ලියනවා 150x ධන 120y මේකයි එකතු කරාට පස්සේ මේකයි එකතු කරාට පස්සේ මේක එනවා මුළු වියදම 3720යි. ඔන්න දෙවන සමීකරණය. එහෙනම් සමීකරණ දෙක අරගෙන ඉවරයි. ඔයාලට මේක කරන්න පුළුවන් කටු වැඩ පොලේ. මේක කරන්න පුළුවන් කටු වැඩ පොල දෙනවා. එහෙනම් සමීකරණ දෙක අරගෙන ඉවරයි. ඕක ගාන කියවපු ගමන් සමහරක් අයවන්ට මේක කියවන්න පුළුවන්. ගාන කියවපු ගමන් මේක ලියත හැකියි. මේකත් ලියත හැකියි. දැන් අහපු කෙනෙක්ට මේක මොකක්ද? දැන් අහපු කෙනෙක්ට මේ දෙයක් තමයි මම මොකද දුන්නේ. අපි යනවා තව ගානකට 2023-24 ගානට. එක්තරා පාසලක 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ සිසුන්ට පොත් සහ පෑන් පරීක්ෂා කරන ලදී පහත පරිදි. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 6ක් සහ 11 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 8ක් බැගින් මුළු පොත් 516ක්. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3ක් සහ 11 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 5ක් බැගින් මුළු පෑන් 300ක්. 10 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව x ලෙසද 11 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳමින් 10 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාවත් 11 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. එතකොට මේ කතන්දරය කියවලා තේරුම් ගත්ත දේ ඔයා ලියන්න. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 6ක් දෙනවා. 10 ශ්‍රේණියේ සිසුවෙකුට දෙනවා පොත් 6යි 10 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 6යි පෑන් 3යි. මේ 10 ශ්‍රේණියේ මේ 11 ශ්‍රේණියේ එක්කෙනෙකුට දෙනවා. හරිද? 11 ශ්‍රේණියේ එක්කෙනෙකුට දෙනවා පොත් 8ක්. පෑන් දෙනවා 5ක්. 11 ශ්‍රේණියේ එක්කෙනෙකුට.
මේ 10 එක්කෙනෙකුට මේ 11 එක්කෙනෙකුට. ඕකනේ සීන් එක. දැන් අපිට ගන්න කියන්නේ මොකද්ද? ඒකට කියනවා x වලට මේක ගන්න, y වලට මේක ගන්න කියලා. 10 ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව. y කියලා ගන්න කියනවා. එතකොට සමීකරණ දෙකක් ගොඩනගා ගන්න දිනවා. එහෙනම් නොදන්න පද දෙකයි මේ දෙන්න ගලපලා සමීකරණ දෙකක් ගොඩනගා ගන්නවා. ඒ කට්ටිය අපිට දෙනවා මුළු පොත් 516යි. මුළු පොත් 516යි. එහෙනම් මුළු පොත් කියන කෙනා වර්ග දෙකයිනේ. මුළු පොත් දුන්න මුළු පොත් 10 ශ්‍රේණියට දෙනවා. 10 ශ්‍රේණියට 11 ශ්‍රේණියට. එහෙනම් 10 ශ්‍රේණියට සහ 11 ශ්‍රේණියට. එහෙනම් 10 ශ්‍රේණියට දෙන මුළු පොත් ප්‍රමාණය 10 මුළු පොත් කියන කෙනා මුළු පොත් කියන සංඛ්‍යාව 10 ශ්‍රේණියටයි 11 ශ්‍රේණියටයි දෙන වර්ග දෙකනේ. 10 ශ්‍රේණියට දෙනවා කොච්චරක්ද? 10 ශ්‍රේණියේ සිසුන් ගණන x. ඌට පොත් දෙනවා එකට 6ක් දෙනවා. එහෙනම් එකට 6ක් දෙනවා සිසුන් ඉන්නවා x ප්‍රමාණය 10 ශ්‍රේණියට දෙනවා එහෙනම් 6යි x කියන ප්‍රමාණය. හරිනේ? 6යි x කියන ප්‍රමාණය දෙනවා. 11 ශ්‍රේණිය දෙනවා 11 ශ්‍රේණියේ සිසුන් ඉන්නවා y ප්‍රමාණයක් එකට දෙනවා 8ක්. එහෙනම් 8යි y ප්‍රමාණයක් දෙනවා ඌට. එතකොට මේ දෙන්නා ගැළපීලා මූ ඇවිල්ලා තියෙනවා. ඒ දෙන්නා ගැළපෙන්නේ කොහොමද? 10 ශ්‍රේණියට දුන්න පොත් සංඛ්‍යාවයි 11 ශ්‍රේණියට දුන්න පොත් සංඛ්‍යාව එකතු වුණා නම් මූට සමාන වෙනවා. ඉතින් 6යි x ධන 8යි y සමානයි 516යි. ඔන්න ඔයා පළවෙනි සමීකරණය අරගෙන ඉවරයි. ඔන්න ඔයා පළවෙනි සමීකරණය අරගෙන ඉවරයි. ඊට පස්සේ මුළු පෑන් ප්‍රමාණය 300යි. මුළු පොත් දුන්න මුළු පෑන් ඔක්කොම 300යි. එහෙනම් මුළු පෑන් කියන කෙනාගේ වර්ග දෙකයි 10 ශ්‍රේණියට සහ 11 ශ්‍රේණියට. මේ දෙන්න ගලප ගන්න ඕන. 10 ශ්‍රේණියට දුන්න මුළු පෑන් 10 ශ්‍රේණියට දුන්න පෑන් ප්‍රමාණය 10 ශ්‍රේණියට දුන්න පෑන් ප්‍රමාණය 10 ශ්‍රේණියේ සිසුන් ගණන x ලු එක්කෙනෙක්ට පෑන් 3ක් දෙනවලු. එක්කෙනෙක්ට පෑන් 3ක් දෙනවා සිසුන් ඉන්නවා x ප්‍රමාණයක්. එහෙනම් 10 ශ්‍රේණියට දුන්න පෑන් ප්‍රමාණය සමානයි 3x. එතකොට 11 ශ්‍රේණියට දුන්න පෑන් ප්‍රමාණය 11 ශ්‍රේණියේ එක්කෙනෙක්ට දෙනවා පෑන් 5ක්. 11 ශ්‍රේණියේ සිසුන් ගන්න ඉන්නවා y ප්‍රමාණයක්. එහෙනම් 11 ශ්‍රේණියට 5y දෙනවා. එක්කෙනෙක්ට 5යි y ප්‍රමාණයක් ඉන්නවා 5y. 10 ශ්‍රේණියට 3ක් එක්කෙනෙක්ට 3ක් දෙනවා x ප්‍රමාණයක් ඉන්නවා 3x. එහෙනම් මුළු පෑන් කියන කෙනා සමාන වෙනවා මෙයාගේ සහ මෙයාගේ එකතුවට. එහෙනම් 3x ධන 5y සමානයි 300යි. ඔන්න දෙවෙනි සමීකරණයත් ගත්තා. එහෙනම් සමීකරණ දෙක ගත්තා කියලා කියන්නේ ඔය සමගාමී සමීකරණ එන වර්ග තුනෙන් එකක්. ඒ වර්ග තුනෙන් එකක් වා ඕනම විදිහකට විසඳන්න පුළුවන් නම් සමීකරණ දෙක විසඳන්න පුළුවන්. සමීකරණ දෙක විසඳන්න පුළුවන් කියලා කියන්නේ x ගන්නත් පුළුවන් y ගන්නත් පුළුවන්. ගානට එන්ටර් වෙලා තියෙන්නේ. මේ දෙක බැරි නම් මොකක්වත් කරන්න බෑ. ඒ දෙක ගන්න වෙයි තමයි මේ ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ක්‍රමය. එතකොට අපි යනවා තව ගානකට. 2022 23 ගාන. A සහ B පාසල් වල ක්‍රීඩා පුහුණුවීම සඳහා ටිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍ය වේ. A පාසල සඳහා ටිකට් පිටි 3ක් සහ බෝල 8ක් මිලදී ගැනීමට රුපියල් 6160ක් වැය වේ. B පාසල සඳහා ටිකට් පිටි 2යි බෝල 5ක් මිලදී ගැනීමට රුපියල් 4000ක් වැය වේ. ටිකට් පිටක මිල රුපියල් x ද වලලේ මිල රුපියල් y ද ලෙසගෙන සමගාමී සමීකරණය වල ගොඩනගා ඒවා විසඳීමෙන් ටිකට් පිටක මිලත් බෝලේ මිලත් වෙන වෙනම හොයන්න. ඒ කට්ටිය දෙනවා මොකද්ද කියලා ගන්න ඕනේ. එතකොට මේ කියෙව්වට පස්සේ A පාසල සහ B පාසල A පාසල සහ B පාසල කියලා පාසල් දෙකක් තියෙනවා. A පාසලට ටිකට් පිටි 3යි. පිටි 3යි බෝල 8යි. බෝල 8යි. B පාසලට පිටි
2යි. බෝල 5යි. B පාසල බෝල 5යි. හරිද? ඒ කට්ටිය ගන්න කියලා තියෙන්නේ ටිකට් පිටක මිල. X කියලා ඉලක්කත් Y ලෙසක් ගන්නවලු. එතකොට දීලා තියෙනවා ඒ පාසලට රුපියල් 6160ක් වියදම් වෙලා තියෙනවා. එතකොට වියදම ඒ පාසලට වියදම. ඒට ගියපු වියදම වර්ග 2යි. බෝල වලට වියදම සහ පිටි වලට වියදම. පිටි වියදම බෝල වියදම. B පාසලට B වලට වියදම දුන් කතන්දරේ B වියදම. එහෙනම් උගේ වර්ග 2යි වියදම වර්ග 2යි පිටි වියදම බෝල වියදම. පිටි වියදම බෝල වියදම. එහෙනම් මේ කට්ටියට ගියපු වියදම පිටි වියදම. ඒ පාසල ගත්ත පිටි වියදම. පිටි 3ක් කරන් තියෙනවා එකක මිල x2. පිටි 3ක් කරන් තියෙනවා එකක මිල x2 එහෙනම් 3යි x. බෝල වියදම. බෝල 8ක් කරන් තියෙනවා එක බෝලයක y එක බෝලයක මිල y බෝල 8ක් කරන් තියෙනවා 8යි y. එහෙනම් B පිටි 2ක් කරන් තියෙනවා එකක මිල x එහෙනම් 2යි x. බෝල 5ක් කරන් තියෙනවා එකක මිල y එහෙනම් 5ක් y. එහෙනම් මේ වියදම කියන කෙනා හැදිලා තියෙන්නේ මේකයි එකතු වුණාම පිටි වියදම සහ බෝල වියදම එකතු වුණාම තමයි මේ හැදිලා තියෙන්නේ. 3යි x ධන 8යි y සමානයි 6160යි. ඔන්න එක සමීකරණයක්. 2යි x පිටි වල වියදමයි බෝල වියදමයි එකතු වුණාම v වල b ගත්ත පිටි වල වියදමයි b ගත්ත බෝල වල වියදමයි එකතු වුණාට පස්සේ b ගේ මුළු වියදම එනවා. එහෙනම් 2යි x ධන 5යි y සමානයි 1000යි. ඔන්න දෙවන සමීකරණය. සමීකරණ දෙක ගත්තා කියලා කියන්නේ සමීකරණ විසඳන විදිය දානවා කලින්. ඔය සමීකරණ වර්ග එනවා තුනක්. ඒ වර්ග තුනෙන් මොනියම් ආකාරයට આવොත් විසඳන්න ගන්නවා. ඒ විසඳන විදිය දන්නවා කියලා කියන්නේ ඔයාලට x හොයා ගන්නත් පුළුවන් y හොයා ගන්නත් පුළුවන්. කියන්නේ ගානට එන්ටර් වෙලා ඉවරයි. ගානට එන්ටර් වෙලා ඉවරයි කියලා කියන්නේ දැන් සමීකරණ දෙක ගත්තා කියලා කියන්නේ ගානට එන්ටර් වෙලා ඉවරයි. සමීකරණ දෙක ගත්තා කියලා කියන්නේ ආනට එන්ටර් වෙලා ඉවරයි. එතකොට x වන්නත් පුළුවන් y වන්නත් පුළුවන්. ඊළඟ කොටස තියෙන්නේ මේ දෙක ගලපලා. මේ x වලුමයි y වලුමයි ගලපලා තමයි ඊළඟ කොටස හදාගන්න තියෙන්නේ. මේ ගාන හැදුවේ නෑ. ගානට එන්ටර් වෙන එක විදිය තමයි මේ කියන්නේ. මේක ගානෙන් සම්පූර්ණයෙන්ම හරි වගේ නෑ. ඊළඟ කොටස තියෙන්නේ පොඩි ගාන. දැන් සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. කුඩා පොදු ගුණාකාරය කියන කෙනා පුළුවන් වුණෝ නම් මේ සමීකරණ දෙකේන වර්ග තුනක් තියෙනවනේ. ඒ වර්ග තුනෙන් මොකක් ආවත් ඔයාලට විසඳන්න පුළුවන්. මොනියම් ආකාරයෙන් ආවත් විසඳන්න පුළුවන්. සමීකරණය ගොඩනගා ගන්න පුළුවන් යන විදියට කලින් කරපු විදියට. එහෙනම් සමීකරණ දෙක ගොඩනගා ගත්තා නම් කුඩා පොදු ගුණාකාරයක් තියෙනවා නම් වාගාව කුඩා පොදු ගුණාකාරය පුළුවන් නම් ඔයාට මේක මේ මොනියම් ආකාරයකට ආවත් මොන විදිහකට ආවත් ඔයාලට මේක කරන්න පුළුවන්. හරි. එතකොට දැන් නිකමට හිතන්න මේ මොනවද කරන්නේ? නිකමට හිතන්න මම බයිසිකල් pedal දිනවනේ. බයිසිකලයක් පදිනකොට ඔන්න පොඩ ගියා. මේ යම් කිසි වේගයකට ආවා. ඒ වේගෙන් ගියා ආයෙ නැවතුණා. එතකොට මුල්ම පදින්න ගන්නකොට අමාරුයි මෙතන. එහෙනම් මෙන්න යම් කිසි වේගකින් යනවා මෙතන අමාරුනේ. ආයෙ නවත්තන්න හදනකොට අමාරුයි. මේකට තමයි කියන්නේ තමන් දැන් ඉන්න විදියට මේ අපේ ඇඟත් තමන් දැන් ඇඟ සහිත හැමදේම තමන් දැන් ඉන්න විදියෙන් වෙනස් කරන්න අපේ
ඇඟෙන්ම අකමැත්තක් දක්වනවා. මම දැන් ඉන්න Tamanට සුව පහසු කලාපය. ඒකට තමයි කියන්නේ comfortable zone කියලා. Taman දැන් ඉන්න විදිය Tamanට දැන් අමාරු නැති එක තමයි කියන්නේ comfortable zone කියලා. මේ කියන්නේ මොකක්ද කියලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ. තේරුණත් ගණන් ගන්නෙත් නැහැ. තේරුණත් ගණන් ගන්නෙත් නැහැ. එතකොට මේ ගණන් දැන් හිතන්න මේ ගණන් මොනවද බැරි. මෙයාට මේ ගාන පුළුවන්. මේ ගාන දඟින්නට මොනවද? පුරුදු තමන්ට සුපුරුදු තමන්ට ලේසි කලාපය මොනවත් බෑ. හරිද? මේ ගාන බෑ. මේ ගාන පුළුවන් කෙනෙක්. හරිද? මේ ගාන පුළුවන් කෙනාට එයාගේ කලාපය තුල එයාට සුපුරුදුයි. එතකොට මෙයාට පුළුවන් සමීකරණය ගොඩනගා ගන්න, විසඳ ගන්න, උදාපොදු ගුණාකාරය ඒක එයාට පුළුවන්. පාස් පේපර් අවුරුදු 7ක් හරි මොකක් හරි පාස් පේපර් ගන්නත් පුළුවන් එයාට. එතකොට මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් මෙන්න මේ බලකේ කැඩුවා. මෙන්න මෙයාට පුළුවන්. මෙයා කියලා කියන්නේ මේ ගාන පුළුවන් කෙනෙක්. එහෙනම් මේ ගාන පුළුවන් කෙනෙක්. මේ ගාන පුළුවන් කෙනෙක්ට පුළුවන් මෙන්න මේ ටික කරන්න. එහෙනම් ඔයා මෙන්න මේ පියවර ටික කරොත් එහෙම ඔයාගේ comfortable zone එක නිදිලා යනවා. ඒ කියන්නේ ඔයාට අමාරු දෙයක් කරන්න. ඔයාට අමාරු දෙයක් කරලා ඔයාගේ දුරපාන බලාපෑමෙන් බැහැර දෙයක් ඒක එයාට පුළුවන් දෙයක් ඔයාට අමාරු දුරපාන බලාපෑම දෙන්න කරලා. එතකොට ඔයාගේ comfortable zone එක මෙන්න මේ ලොකු වෙලා එයාට පුළුවන් දෙයක් එයාට පුළුවන් දේ උරුත් එයාට පුළුවන්. එතකොට කෙලින්ම ඔයාව මෙහෙම හිටපු කෙනා මෙන්න මේ විදිහේ කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙලා ඉවරයි. මෙන්න මේ ටික කරොත් එහෙම. හරි සරලව කිව්වොත් මෙන්න මේ පියවර 6 මෙන්න මේ ටික අනුගමනය කරා නම් කුඩාපොදු ගුණාකාරය බැරි කෙනෙක් ඉන්නවනම් ඒක හදා ගන්නවා. සමගාමී සමීකරණ සැලීම ඊට පස්සේ බැරි කෙනෙක් ඉන්නවනම් ඒක හදා ගන්නවා. සමීකරණ ගොඩනගා ගැනීම දැන් කියලා දුන්නා ඒක හදා ගන්නවා. ඊට පස්සේ තනියම අවුරුදු 7ක් පාස් පේපර් ගණන් ටික try කරා. ඊට පස්සේ මම දානවා මෙන්න මේකේ පාස් පේපර් ගණන් 7 එක්ස්ප්ලেইন කරලා වීඩියෝ 7ක්. ඒ වීඩියෝ 7 බලනවා. ඒ වීඩියෝ 7 බලනවා ඊට පස්සේ තනියම කරනවා පාස් පේපර් අවුරුදු 7. ඔහොම කරොත් එහෙම ඔය පියවර ටික අනුගමනය කරොත් එහෙම බිඳුවේ මට්ටමේ ඉන්න මොනවත් දන්නේ නැති මේ පිළිබඳව මොනවත් දන්නේ නැති මිනිස්සෙක් මේක හොඳටම දන්න මේ ගාන හදන්න පුළුවන් මෙයාට බැරි බෑ මේ දැන් මෙයාට පුළුවන් මේ ටික කඩාගෙන මේ බෑ කියන කෙනාගේ comfortable zone එක කඩාගෙන මෙයා පුළුවන් කියන තත්ත්වයට එනවා මේ ටික කරොත් ඉන්නේ ඒක තමයි මේ වීඩියෝ එකකින් කරන්නේ. උදව්වක් වෙනවා මේක මේ වීඩියෝ එක කරන්න. එහෙම කරලා මේකට යනවා ඇති මේ සමගාමී සමීකරණ කියන ගාන හදා ගන්නවාට දවසක් යයි. ඔය දවසක් ඇතුළත මේ ටික කරලා සමගාමී සමීකරණ ගාන දැන් කොහොමද ඔයා හිතපු තත්ත්වය කොහොමද කියලා වෙනසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.